සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන හරියටම අලුතෙන් හදපු Bybit account එකට කොහොමද bank details add කරගන්නේ කියලා. ඉතින් අපි මෙන්න මේ විදිහට Bybit account එකට යනවා. ඉතින් මේ විදිහේ main interface එකේ උඩින්ම setting icon එක profile icon එක තියෙනවා. ඒක අපි මේ විදිහට touch කරලා අපි ඊළඟ step එකට යනවා. ඉතින් මෙන්න එහෙම ගියාට පස්සේ අපිට අපේ profile එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන පල්ලෙහායින් P2P trading කියලා option එකක් තියෙනවා. අපි එතනින් ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපිට ඊළඟට යන්න තියෙන ස්ටෙප් එක. ඉතින් මෙන්න මේ විදිහට යනවා. ගියාට පස්සේ අපිට මෙන්න මෙතන ලෝඩ් වෙලා අපිට පෙන්නනවා ක්‍රිප්ටෝ buy and sell කරන්න. ඒ කියන්නේ ඩොලර්ස් රුපියල් කරගන්න සහ රුපියල් ඩොලර්ස් කරගන්න පුළුවන් ඔප්ෂන් එක මෙතන තියෙනවා. ඉතින් මෙතන පල්ලෙහාම ප්‍රොෆයිල් අයිකන් එක තියෙනවා. ඉතින් අන්නේ ප්‍රොෆයිල් අයිකන් එකේ payment method කියන එක ඉස්සරහට ගිහිල්ලා payment method දීලා අපිට මෙතනින් add now කියන එක දීලා අපේ bank details add කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන එකම දේ තමයි අපිට payment method කියන එකට bank transfer දෙන්න. ඊට පස්සේ අනේ details ටික add කරන් යද්දී අපිට IBAN කියලා එකක් දෙන්න එනවා. ඉතින් IBAN එක දෙන්න ඕනේ නෑ ඔයාලා. ඒ වගේම card number එක දෙන්න ඕනේ නෑ ඔයාලා. ඒ වගේම අපිට මෙතන payment details කියන එක සහ QR කියන එක දෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ නෑ මෙතෙන්දී. අනිත් details ටික අපි හරි විදියට add කරගෙන යන්න. add කරගෙන ගිහිල්ලා ඉවර වෙලා ඒක double check කරන්න ඔයාලගේ details ටික හරිද වැරදිද කියලා. මොකද මෙතන තියෙන details වෙනස් වුණොත් ඔයාලා P2P trading කරද්දී ඔයාලට හරියට ඩොලර්ස් ගන්නීමේ හැකියාවක් නැති වෙනවා. ඉතින් මෙන්න verification එක කරගත්තට පස්සේ අපිට පේන දිනවා අපේ add වෙච්ච bank details මෙන්න මේ විදියට. ඉතින් අපි මෙන්න මේක හරියටම කරගන්න ඕන. මොකද මේක නැත්නම් අපිට කිසිම දෙයක් හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි 2026 අවුරුද්දට අනුව අලුත් අප්ඩේට් එකේ Bybit account එකක් හදලා ඒකේ payment method add කරගන්න හදන්නේ. ඉතින් කලින් වීඩියෝස් වල මම කියලා තියෙනවා කොහොමද Bybit account එකක් create කරගන්නේ, කොහොමද Bybit card එක හදාගන්නේ, ඒ වගේ දේවල්. ඉතින් ඔයාලා මේ වීඩියෝස් තාමත් බලලා නැත්නම් ගිහිල්ලා මගේ channel එකෙන් මේ වීඩියෝස් බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලට මොකක්ද හිතෙන්නේ කියලාත් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා එන්න. තාමත් මගේ YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් දැම්ම subscribe කරලා bell icon එක click කරගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාවුවම ඔයාගේ ළඟටම notification එකක් එන්න ගන්න හැකියාව තියෙනවා. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා. සුබ දවසක්.